ඔයාගේ ෆෝන් එක රින් වෙනවා. යාළුවෙක් කතා කරනවා. යාළුවා යෝජනා කරනවා එළියට යන්න. හැබැයි ඔයාගේ හිත කියන්නේ නෑ මට ගෙදර ඉන්න ඕනි. ඒත් එක්කම ඔයාගේ හිත ඔයාගෙන්ම අහනවා මම ඇයි එළියට යන්න අකමැති? ඇයි මම අනිත් අයට වඩා වෙනස්? මට කොන්ෆිඩන්ස් නැද්ද? හැබැයි මනෝවිද්‍යාව කියන්නේ සමහර වෙලාවට ගෙදරටම වෙලා ඉන්න කැමතිවීම දුර්වලකමක් නෙවෙයි. ඒක ඔයාගේ මොළය, ඔයාගේ පෞරුෂය සහ ඔයාගේ ජීවිත අත්දැකීම් වල ප්‍රතිඵලයක්. ඒ නිසා අද අපි බලමු සමහරු සමාජයට වැඩිය නිරාවරණය වෙන්නේ නැතුව තමන්ගේම ලෝකේ ජීවත් වෙන්න කැමති ඇයි කියලා. මනෝවිද්‍යාවේ තියෙන ප්‍රසිද්ධ සංකල්පයක් තමයි ඉන්ට්‍රෝවර්ෂන් කියන්නේ. මනෝවිද්‍යාවේදී මේක අන්තර්මුඛ පෞරුෂය කියලා තමයි හඳුන්වන්නේ. මේ ඉන්ට්‍රෝවර්ෂන් පුද්ගලයෙක් කියන්නේ මිනිස්සුන්ට අකමැති කෙනෙක් නෙවෙයි. මේ පුද්ගලයෝ තමන්ගේ සිතුවිලි, හැඟීම්, අභ්‍යන්තර ලෝකය සමග කාලය ගත කරන ගමන් මානසික ශක්තිය ලබා ගන්න මිනිස්සු. මේ පුද්ගලයන්ටත් මිනිස්සු එක්ක කාලය ගත කරන්න පුළුවන්. ඒත් දිග්ගටම සමාජයේ හිටියට පස්සේ තනියම ඉඳලා රීචාර්ජ් වෙන්න අවශ්‍ය වෙනවා. එයාගේ ශක්තිය ලැබෙන්නේ නිශ්ශබ්දතාවයෙන්. ඒක වැරද්දක් නෙවෙයි. ඒක පර්සනැලිටි ටයිප් එකක්. අපි හිතනවට වඩා මිනිස්සු එක්ක ඉන්න එක වෙහෙස කරයි. ඔයා කතා කරනවා, hina වෙනවා, හොඳ ඉම්ප්‍රෙෂන් එකක් දෙන්න උත්සාහ කරනවා, අනිත් අය මොනව හිතයිද කියලා හිතනවා. මේ හැමදේම මොළයට වෙහෙස කරයි. ඒ නිසා සමහර අය නිවස තෝරගන්නවා. මොකද එතන මාස්ක් එකක් දාගෙන ඉන්න ඕනි නෑ. සමහර අය සමාජයෙන් ඈත් වෙන්නේ කාලයකට ඉහතදී එයාලට මිනිස්සුන්ගෙන් රිදුන නිසා. සමහරව විශ්වාස කරපු යාළුවෝ ද්‍රෝහි වෙලා ඇති. ආදරය කරපු කෙනෙක් අත්හැරලා ගිහින් ඇති. නැත්තම් විවේචනයකට ලක් වෙලා ඇති. එතකොට මොළය කියනවා ආරක්ෂිතම තැන ගෙදර. ඒක දුර්වලකමක් නෙවෙයි. ඒක ආරක්ෂණ ක්‍රමයක්. ගැඹුරින් හිතන මිනිස්සුන්ට හැම කන්වර්සේෂන් එකක්ම රසවත් නැහැ. ඕන් කැමති අර්ථවත් කතා බහකට. අනාගතය ගැන, ජීවිතය ගැන, සාර්ථකත්වය ගැන කතා කරන්න. නමුත් ගොඩක් ගැදරින්ග්ස් වල කතා වෙන්නේ ගොසිප්, ඩ්‍රාමා, කම්පැරිසන්. ඉතින් ඒ නිසාම සමහර අය ක්‍රවුඩ් එකෙන් ඈත් වෙනවා. මනෝවිද්‍යාඥයන් කියනවා නිශ්ශබ්ද අවස්ථාවලදී මොළය Taman ගැන වැඩිපුර හිතනවා කියලා. තීරණ ගන්නවා, අතීතයේ විශ්ලේෂණය කරනවා, අනාගතය සැලසුම් කරනවා. ස්නායු විද්‍යා පරීක්ෂණ වලින් හොයාගෙන තියෙනවා ඩිෆෝල්ට් මොඩ් නෙට්වර්ක් කියලා මොළයේ ජාලයක්. අපි නිශ්ශබ්දව ඉන්නකොට මොළය නවතින්නේ නැහැ. ඒ වෙනුවට ඩිෆෝල්ට් මොඩ් නෙට්වර්ක් කියන මොළයේ පද්ධතිය සක්‍රිය වෙනවා. ඒ වෙලාවට අපි අපේ ජීවිතය ගැන, අතීතය ගැන, අනාගතය ගැන ගැඹුරින් හිතන්න පටන් ගන්නවා. එතනදී ඔවුන් කරන්නේ ලෝකෙන් පැනලා යන එක නෙවෙයි, තමන්ව තේරුම් ගන්න එක. වයසත් එක්ක ගොඩක් දෙනෙක් තේරුම් ගන්න දෙයක් තමයි හැමෝම යාළුවෝ නෙවෙයි. හැමෝම අවංක නෑ. හැමෝටම තමන්ගේ ජීවිතයට ප්‍රවේශය දෙන්න ඕනි නෑ කියන එක. එතකොට ක්වන්ටිටි එකකට වඩා ක්වොලිටි එක වැදගත් වෙනවා. ඒ නිසා ඔවුන්ගේ සර්කල් එක පොඩි වෙනවා. ඒ වගේම සතුටත් වැඩි වෙනවා. ඉතින් ඔයත් ගෙදරට වෙලා ඉන්න කැමති කෙනෙක් නම් ඔයා අසාර්ථකයි කියලා හිතන්න එපා. කොන්ෆිඩන්ස් නෑ කියලා හිතන්නත් එපා. සමහර විට ඒ පුද්ගලයන්ගේ මොළය, ඔවුන්ගේ ජීවිත අත්දැකීම් සහ ඔවුන්ගේ පෞරුෂය ඔවුන්ව ඒ විදිහට හැඩගස්සලා තියෙන්න පුළුවන්. මතක තියාගන්න, තනියම ඉන්න එකයි තනිකම කියන්නේ එකම දෙයක් නෙවෙයි. තනිකම කියන්නේ කෙනෙක් ඕන වෙලා දුක් වීම. හැබැයි තනියම ඉන්න එක කියන්නේ තමන්ගේම සමාගම එන්ජොයි කිරීම. ඉතින් ඊළඟ වතාවේ ගෙදරටම වෙලා ඉන්න කෙනෙක් දැක්කොත් එයා ගැන ඉක්මනින් තීරණ ගන්න යන්න එපා. එයා අහංකාරයි කියලා හිතන්න හදිස්සි වෙන්නත් එපා. එයාට යාළුවෝ නෑ කියලා හිතන්නත් එපා. එයා ජීවිතෙන් පැනලා යනවා කියලා කොහෙත්ම හිතන්න එපා. මොකද මං මුලින් කිව්වා වගේ සමහර මිනිස්සු ශබ්දය අතරේ තමන්ව නැති කරගන්නවා. ඒ වගේම තවත් සමහරු ඉන්නවා නිශ්ශබ්දතාවය තුළ තමන්ව හොයාගන්නවා. සමහර මිනිස්සු ක්‍රවුඩ් එක මැද තනි වෙද්දී තවත් සමහරු තනියම ඉඳගෙන සම්පූර්ණ වෙනවා. මතක තියාගන්න, තනියම ඉන්න එක කියන්නේ දුර්වලකමක් නෙවෙයි. ඒක තමන්ගේ හිතට ඇහුම්කන් දෙන හැකියාවක්. තමන්ගේ සිහිනවලට ඉඩ දෙන හැකියාවක්. තමන්ගේ ජීවිතය තේරුම් ගන්න ඉන්න කෙනෙක්ගේ නිහඬ තීරණයක්. ඒ නිසා ලෝකයා ඔයාට වැඩිය සමාජයට නිරාවරණය වෙන්න කියද්දී
හැමෝම වගේ වෙන්න කියද්දි ඔයා මතක තියාගන්න. හැම මලක්ම එකම කාලයට පිපෙන්නේ නෑ. හැම කුරුල්ලෙක්ම එකම උසින් එකම ලෙවල් එකට පියාඹන්නෙත් නෑ. ඒ වගේම හැම මිනිස්සෙක්ම එකම විදිහට ජීවත් වෙන්නෙත් නෑ. සමහර අයගේ ශක්තිය හමු වෙන්නේ ජනතාව අතර. සමහර අයගේ ශක්තිය හමු වෙන්නේ නිශ්ශබ්ද කාමරයක් ඇතුලේ. ඔයත් මේ වගේ ගෙදරටම වෙලා ඉන්න කෙනෙක් නම් ඔයා වැරදි නෑ. ඔයා අමුතුත් නෑ. සමහර වෙලාවට ඔයා ලෝකේ ඇහෙනවට වඩා ගැඹුරින් අහන කෙනෙක්. ලෝකේ දකිනවට වඩා ගැඹුරින් දකින කෙනෙක්. ලෝකේ හිතනවට වඩා ගැඹුරින් හිතන කෙනෙක්. ඉතින් එහෙම වෙද්දි ඔයාගේ නිශ්ශබ්දතාවය ගැන ඔයා ලත වෙන්න එපා. මට හිතෙන්නේ ඔයාගේ ලොකුම ශක්තිය හැංගිලා තියෙන්නේ එතන.